සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද අපි කතා කරන්නේ present simple tense වල negative form එක කොහොමද කියන එක. හරි, කොහොමද මේක හදාගන්නේ, මේකේ මොකද්ද අදහස කියන එක. එතකොට present simple negative form එක මේ විදිහට තමයි අපි යොදාගන්නේ. මේ බලන්න, I, we, you, they සමග අපි භාවිතා කරන්නේ don't, do not කියන same පදේ. හරිද? word එක. එතකොට බලන්න, I, we, you, they එක අපි සමග අපි භාවිතා කරනවා don't කියනම මැදට මේක භාවිතා කරලා අපිට verb එක දාන්න පුළුවන් මෙහෙම work. මේ උදාහරණයක් විදිහට මෙහෙම බලන්න, I don't work. මම වැඩ කරන්නේ නැහැ. We don't work. අපි වැඩ කරන්නේ නැහැ. You don't work. ඔයා වැඩ කරන්නේ නැහැ. They don't work. ඔවුන් වැඩ කරන්නේ නැහැ. දැන් අපි කලින් කතා කරා මේ present simple අපි භාවිතා කරන්නේ ඇයි? generally වෙන දෙයක් අපි කියන්න, communicate කරන්න. හරි, එතකොට මේකේ negative form එක. හරි, negative form එක එතකොට භාවිතා ගන්න කොහොමද? I, we, you, they සමග අපි භාවිතා කරන්නේ don't. හොඳට මතක තියාගන්න theoretical part එක. I, we, you, they සමග don't, do not. මේ වගේ අපිට කෙටි කරලාත් භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට do not කියලාත් අපි භාවිතා කරන්න පුළුවන්. හරි, ඊට පස්සේ අපි බලන්න she, he, it එක අපි කොහොමද භාවිතා කරන්නේ? He doesn't work. He doesn't work. ඔහු වැඩ කරන්නේ නැහැ. She doesn't work. It doesn't work. ඒක වැඩ කරන්නේ නැහැ. හරි, මොකක් හරි it මැෂින් එකක්, ඒ වගේ උපකරණයක්, ඒක වැඩ කරන්නේ නැහැ. It doesn't work. ඒක වැඩ කරන්නේ නැහැ කියන එක අපි සරලවම කියන්න පුළුවන්. දැන් බලන්න මේ පාඩම් අපි මේ simple present කියන වාක්‍ය රටාවෙන්ම අපිට මේ ඉංග්‍රීසි භාෂාව කියන එක ගැන ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒකේ ඇත්තටම සරල දේවල් ටිකක් මේ තියෙන්නේ. අපි මේක හරියට අවබෝධ කරගන්න ඉතින් ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඔයාලා හොඳටම දන්නවා ළමයි ගොඩාක් ඉංග්‍රීසි ක්ලාස් වලට යනවා, අවුරුදු ගණන් ඉංග්‍රීසි ප්‍රැක්ටිස් කරනවා, ක්ලාස් යනවා. නමුත් මේ ඉංග්‍රීසි කමියුනිකේට් කරගන්න බෑ. ඇයි, මොකද්ද හේතුව? මේකේ මේ මොකද්ද ප්‍රකාශ වෙන්නේ කියන එක ළමයින්ගේ පුද්ගලයන්ගේ අදහස ගිහින් නැහැ. ඒක නිසා කොච්චර ප්‍රැක්ටිස් කරත්, කොච්චර පොත් පිරෙව්වත් මේක අවබෝධ වෙලා නැති නිසා මොකද වෙලා තියෙන්නේ? හැමදාම ක්ලාස් යනවා විතරයි. හරි, හැමදාම ක්ලාස් යනවා විතරයි. මේක සරලව අවබෝධ කරගෙන නැහැ බොහෝ පිරිසක්. මම එහෙම කතා කරන්නේ මොකද? මම ප්‍රොෆෙෂනල් එඩියුකේටර් කෙනෙක් විදිහට මං after A level එන ස්ටුඩන්ට්ලා මොකක් හරි ප්‍රොෆෙෂන් එකකට එන ස්ටුඩන්ට්ලට ගොඩාක් තියෙන ප්‍රශ්නේ තමයි මේක අවබෝධ වෙන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් ප්‍රශ්නයකට උත්තර ලියා ගන්න බෑ. ඉංග්‍රීසියෙන් තියෙන ප්‍රශ්නයක් අවබෝධ කරගන්න බෑ. මොකද්ද මේ කියන්නේ කියලා. ඒක එතකොට සමරයිස් කරලා උත්තරේ ලියන්න බෑ. එතකොට ගොඩාක් දුරට අපි මේ A level වලින් කැම්පස් ගියේ නැත්තම් මොන හරි ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් හදාගන්න මොකක් හරි කෝස් එකක් කරනවා. දැන් ගොඩාක් එතකොට කෝස් තියෙන්නේ කොහොමද? ඉංග්‍රීසි මීඩියම් වලින්. රයිට්, ඉංග්‍රීසි මීඩියම් වලින් තමයි කෝස් තියෙන්නේ. ප්‍රොෆෙෂනල් කෝස් ගොඩක් තියෙන්නේ. එතකොට ගොඩාක් ස්ටුඩන්ට්ට වෙලා තියෙන්නේ මොකද්ද? මේක ඉංග්‍රීසි කියන එක කොච්චර ඉගෙන ගත්තත්, අවුරුදු ගාණක් ඉගෙනගෙන ආවත් ප්‍රොෆෙෂන් එකට එනකොට නැත්තම් වෘත්තීය අධ්‍යාපනයක් ලබා ගන්න එනකොට මොකද වෙලා තියෙන්නේ? මේක අවබෝධ කරගන්න බෑ. ඒකමයි මම මේ channel එක පොඩි වීඩියෝ විදිහට හරි මම මේ කියලා දෙන්න හදන්නේ. මේ ළමයින්ට කොහොමද මේක මේ ප්‍රොෆෙෂනලි, එහෙම නැත්නම් වෘත්තියක්, රස්සාවක් කරගන්න, රැකියාවක් කරගන්න, ජොබ් එකක් කරගන්න කොහොමද මේ ඉංග්‍රීසි භාවිතා කරන්නේ? අපි ගොඩාක් කොච්චර ප්‍රැක්ටිස් කරත්, මොනවා කරත්, ක්ලාස් ගියත් ප්‍රොෆෙෂනලි අපිට බිහේව් කරන්න බැයි නම්, අපිට භාවිතා කරන්න බැයි නම් මේ ඉංග්‍රීසි ඇත්තටම ප්‍රයෝජනයක් නැහැ. මම දැක්ක මගේ මේ ප්‍රොෆෙෂනල් එඩියුකේෂන් එකේ මම දැක්ක ලොකුම අඩුපාඩුව, ලොකුම ගැප් එක තමයි මේ ඉංග්‍රීසි සාමාන්‍යයෙන් භාවිතා කරගන්න බැරි. සමහරවිට O level A, A level A ළමයින්ට ස්ටෝල්ලට තියෙන්නේ. නමුත්
භාවිතා කරන්න බෑ. ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියා ගන්න විදිහක් දන්නේ නැහැ. ඒක සමරයිස් කරගන්න බෑ. ඒ නිසා මේ සරලව මේ ඉංග්‍රීසි භාෂාව මේ ස්ටුඩන්ට්ලා අතරට යන්න ඕන බව මට තේරුණා. මේ මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම මේ උගන්වන මම ටීච් කරනකොට මට තේරෙන්නේ මේ කට්ටියට ප්‍රොෆෙෂන් එක උගන්වන්න කලින් එහෙම නැත්නම් වෘත්තීය නැත්නම් ඒ රස්සාවේ දේවල් උගන්වන්න කලින් ළමයින්ට ඉංග්‍රීසි පුළුවන් වෙන්න ඕනේ මේක අවබෝධ කරගන්න. එතකොට මම දැක්ක ලොකුම දේ තමයි ළමයින්ට ඉංග්‍රීසි නොලෙජ් එක නැති නිසා මේ ප්‍රොෆෙෂන් එක එහෙම නැත්නම් මේ රැකියාවේ තියෙන දේවල් අවබෝධ කරගන්න බෑ. මොකද ඉංග්‍රීසි මීඩියම් වලින් තමයි උගන්වන්නේ. ඩිග්‍රී එක කරන්න යනකොට ඒ කට්ටියට ඉංග්‍රීසි බැරි නිසා අර තියෙන තියරි පාර්ට් ගොඩාක් දුර ලෙක්චර්ස් යන්නේ ඉංග්‍රීසි වලින්. ඉංග්‍රීසි වලින් යනකොට ළමයින්ට මොකද වෙන්නේ? මේක අවබෝධ වෙන්නේ නැහැ. එතකොට ළමයිට ලොකු වෙහෙසක් දරන්න ඕන. මේ ඉංග්‍රීසි තේරුම් අරගෙන ඒකේ ඊට පස්සේ වෘත්තීයේ තියෙන දේවලුත් ඉගෙන ගන්න ලොකු වෙහෙසක් දරන්න වෙනවා. එතකොට ළමයින්ට මේක කරගෙන යන්න බෑ. ඒකට වෘත්තීය අධ්‍යාපනයේට සුදුසු විදිහට ඉංග්‍රීසි හැදිලා නැති බව මම දැක්කා. ඒ නිසා තමයි මම මේ channel එක ඩෙඩිකේට් කරලා තියෙන්නම මේ ඉංග්‍රීසි සරලව ඉගෙන ගන්න. සරලව ඉගෙන ගන්න මේ ක්ලාසස් විදිහට මම මේ කරගෙන යන්නේ. ඒක ඇත්තටම ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා. සමහරලාට මේක ඔයාලට A level කාලෙදි තේරෙන්නේ නැති වෙයි. ආෆ්ටර් A level තේරෙන්නේ නැති වෙයි. කැම්පස් යනකොට හරි එහෙම නැත්තම් වෘත්තීය අධ්‍යාපනය ප්‍රොෆෙෂනල් එඩියුකේෂන් එකක් කරනකොට තමයි මේකේ ප්‍රශ්න වෙන්නේ. එතකොට මම දැක්ක ગેප් එක අඩු කරන්න තමයි මේ channel එක පටන් ගත්තේ. මේකේ මම මේ සරලව කියලා දෙන දේවල් හොඳට ඉගෙන ගන්න. ඊට අමතරව මම ඔයාලට ලබා දෙන්නම් PDF ප්‍රැක්ටිස් කරන්න කොහොමද මේවා පාඩම් කරගන්න ඕන තියරි කොටස් මොනවද කියන ඒවා PDF මගින් ඔයාලට ඉදිරියේදීම ලබා දෙන්න උත්සාහ කරනවා. සියලු දෙනාටම බොහොම ස්තුතියි.